2012 වසරේ මාර්තු මාසේ 20 වෙනිදා අපේ රට කම්පා කරමින් ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ තමයි කෝට්ටේ ශ්‍රී පුරාණ රාජමහා විහාරස්ථානයේ වැඩ වාසය කරපු භික්ෂූන් වහන්සේලා දෙනමක් අපේ ගෞතර සංඝ රත්නය දෙනමක් මහා රාත්‍රියේදී ඝාතනයට ලක් වෙනවා. එහෙමයි. ඉතින් මේ සිදුවීමේ වෙලා අදට අවුරුදු 13ක් විතර වෙනවා. තවත් දින කිහිපයකින් ඊළඟ මාසේ මාර්තු මාසේ 20 වෙනිදා වෙනකොට මේ සිදුවීමට මේ අවාසනාවන්ත සිදුවීමට අවුරුදු 13ක් පිරෙනවා. හැබැයි මේ සිදුවීම මේ වෙනකොට සැකකරුවන් අත්අඩංගුවට අරගෙන අධිකරණයේ නඩුවක් පවතිනවා. ඉතින් මේ සියල්ලත් එක්ක මේ සියලු දේ ගොඩනගන්නේ ඒ සිදුවීමේ ඇසින් දුටු සාක්ෂිකාරයෙක් හින්දා. අද අපි හොයාගෙන ආවා අවුරුදු 13කට පස්සේ මාධ්‍යයට කතා කරන්න ලෑස්ති වෙච්ච සූදානම් වෙච්ච ඒ ඇසින් දුටු සාක්ෂිකාරයා හොයාගෙන. සංජීව. ඔව්. මොකක්ද එදා වුනේ? ඇත්තටම මුලින් ඉඳලා විස්තර කරන්න මම ඔබෙන් ප්‍රශ්න අහන්න යන්නේ නැහැ වැඩි. ඔබ එදා පන්සලේ ඉඳලා ඒ සිදුවීම ඔබ දැකපු විදිය ඔබ කොහොමද ඒක හඳුනාගත්තේ මේ අපරාධයක් සිදු වෙලා කියලා? ඒ දේ පැහැදිලි කරන්න. මොකද්ද මේ අවුරුදු 13කට පස්සේ ඔබ මේ කතා කරන්නේ? එහෙමයි මහත්තයා මට කියන්න සන්තෝසයි. විශේෂයෙන් අපේ කෝට්ටේ රජමහා විහාරය කියන්නේ අපේ බෞද්ධයන් හැටියට අපිට මුදුන් මල් කරක් වගේ තමයි. ඒකේ තියෙනවා අපි කිව්වොත් හිතා ගන්න බැරි විදිහට ඒකේ හාස්කම් කියලා සාමාන්‍යයෙන් අපි බෞද්ධ හැටියට පිළිගන්නවා වගේ හාස්කම් කියන දේ පුද්ගලිකව මට ඒක ඔප්පු වුණේ මේ සිදුවීමෙන්ම තමයි. මොකද ওই සිදුවීම වෙන්න මාස 6කට කලින් තමයි මම පන්සලක එක දිගට යන්න ගත්තේ. කලින් මිටින් එක ගිහිල්ලා තිබුණා. නමුත් එක දිගටම මාස 6ක් විතර පන්සලේ හවස 6:30 පූජාවක සහභාගී වුණා. ඒ කියන්නේ ඔබ පන්සල් යන කෙනෙක්ද එහෙම? මම පන්සල් ගියා. මගේ පොඩි ප්‍රශ්න අර ගැටලු හැම දෙයක් හින්දාම මම පන්සල පැත්තට නැඹුරුණා වැඩි වුණා. එහෙම එක දිගට මාස 6ක් විතර යනකොට මම කොළකඳ ව්‍යාපාරයක් කරගෙන හිටියා. ඒක අගපාර වුණා. නමුත් ඊට පස්සේ මම ආයිත් ඒක පටන් ගන්නකොට මම රජමහා විහාරයේ අපේ නාබෝධීන් වහන්සේයි සපුමල් බණ්ඩාර දෙවියෝයි තමයි ප්‍රදාන කරගෙන ඔය රජමහා විහාරයේ ඕන කෙනෙක් වැඳුම් පිඳුම් කරන්නේ පාසල් ළමෙක් විභාගයකට එතනින් හිටිනවා නම් එතන ගිහිල්ලා පණුකක් ගැට ගැව්වහම ඒ බාරහාර වුණාම බොහෝ දුරට ඒගොල්ලොන්ට ඒ වගේ ජයග්‍රහණ හම්බුණා. ඉතින් මගේත් විශ්වාසයක් තියෙනවා රජමහා විහාරයේ නාබෝධීන් වහන්සේගේ සපුමල් බණ්ඩාර දෙවියන්ගේ පිහිට ඕන කෙනෙක්ට තියෙනවා කියලා මම නැවත කොළකඳ ව්‍යාපාරේ පටන් ගන්න පඳුකක් ගැට ගහන්න බලාපොරොත්තු වෙ හිටියේ ඒ දවසේ. නමුත් මම මාස 6:30 වගේ පූජාවක යනකොට එදා මට 8:45 විතර තමයි පන්සලට යන්න හම්බුනේ. ඉතින් ඒකෙන්ම තමයි මම විශ්වාස කරන්නේ මේ අපේ රජමහා විහාරය තුල හාස්කමක් තියෙනවා කියන දේ. දැන් එතන මෙදාරය මොකද උනේ? අපි කෙලින්ම කතා බහ. ඔව්. එදා රෑ මම ගියේ මගේ වැඩිමහල් දියණියයි බිරිඳයි මගේ දෙවනි පුතා හම්බෙලා ඒක ඒතකොට මාස 9ක් වගේ මට මතක ඇති කාලයක එයාවත් අරගෙන තමයි අපි පන්සලට ගියේ. ඒ ගිහිල්ලා බිරිඳයි දුවයි ඒගොල්ලෝ කක් ගාලා වැඳුම් පිදුම් කරලා ආවර වුණා. නමුත් මං සාමාන්‍යයෙන් නාබෝධිය වාසේ වටේ රන්නට වටේ හොඳට අමදලා ඔක්කොම ඉවර වෙලා සෝදලා රන්නට වටේ තමයි මම වත් පිළිවෙත් කරන්නේ. ඉතින් මට ටිකක් කාලයක් යනවා ඒ සඳහා. එහෙම මම සිහි කල්පනාවෙන් තබන පියවරක් පාසා හොඳ සිහියෙන් තමයි ඒ කටයුතු ටික කරන්නේ. කියනකොට වේලාව කීයද? මට මතක හැටියට මහත්තයා 9:40ක වගේ වෙන්න ඕනේ ඔක්කොම ඉවර වෙලා. මේ කොච්චර මිනිස්සු ප්‍රමාණයක් හිටියද ඒ වෙලාවේ පන්සලේ? ඒ වෙලාවේ ගොඩක් මිනිස්සු නාබෝධියාවක හිටියේ නෑ. අගිත්තිස්ථාන ආබෝධිය කිට්ටුව මිනිස්සු 10ක්වත් හිටියද කියලා මට ඒ වගේ ඉන්න ඇති කියලා මං හිතනවා. ඊට පස්සේ මම ආබෝධීන් වහන්සේ නාවන්න පිරිසුදු කරලා ඉවරලා පෑන් කලයක් ගන්න එනවා කැප්පෙක් ගාවට. ඒනකොටත් මම හොඳ සීනුවකින් පියවර තබන එක පවා
සිහියෙන් තමයි තබන්නේ. ඒ තබන මොහොතේදී කැප් එක ළඟටම ඇවිල්ලා කරාමේ අරින්න යන මොහොතේදී සද්දයක් ඇහෙනවා අල්ලපල්ලා කියලා කට්ටියක් ඈතින් කෑ ගන්නවා. ඒ කියන්නේ පන්සල ඇතුලෙන් පන්සලේ ආවාසකයේ පැත්තේ අලි බඳින ඇතා බඳින පැත්තේ ඒ ඇත්ගොව්වෝ ඉන්න කුටියක් තියෙනවා. ඒක පැත්තේ තමයි මේ සද්දය ඇහුනේ. නමුත් මම අර අවදාගෙම ඉන්න උනාට මගේ කන ගැහුණාට මම බැලුවේ නැහැ. ඊට පස්සේ නමුත් මට හිතුණා ඒ ගැන පොඩ්ඩක් බලන්න ඕනේ කියලා. සිහිය පවත්වාගෙන යන්න ඕනේ ඉඳ බෞද්ධ කැරියක අර විදර්ශනාව මේ කරන්න ඕනේ ඉඳ මම කැප් එක වහලා මේ පැත්ත බලනවා. එතකොට අර අල්ලපන් කියන සිදුවීම ගැන ඡායාව වගේ අතකින් ආවාසකයේ අතකින් දුවනවා වගේ දකිනවා. ඒ පැත්තේ නම් පුද්ගලයෙක් හයියෙන් එනවා මම ඉන්න පැත්තක. මොකද මම ඉන්න කැප් එක ගාව තමයි එන දායකයෝ එහෙම ප්‍රධාන අය වාහන නවත්තන්නේ. ඒ එතනට එනවා අර ඇවිදීමේ රේස් තියෙන්නේ කොහොමද නිකන් දුවන්නේ නැතුව හයියෙන් එනවා වගේ එහෙම පුද්ගලයෙක් මං ඉන්න පැත්තට එනවා. මගේ හිත කියනවා මේ පුද්ගලයා දිහා බලන්න කියලා වගේ නිකන් 아무තු මේක මං අච්චර අරක ගැනම තමයි මගේ ක්‍රියාවලිය ගැන මං සිහිනුවකින් ඉන්නේ. නමුත් මගේ හිත කියනවා මේක බලන්න කියලා. අරකට මට ඇහුණා. මම බලනකොට මේ පුද්ගලයා මං ඉන්න අසලකම තමයි එන්නේ. සාමාන්‍යයෙන් ආපෝදිය කැප් එක අසල මෙහෙම උඩින් ලයිට් එකක් පාත් කරලා තියෙන හොඳ එළිය තියෙන. මට ඉස්සරහටම මෙහෙම මේ මිනිස්සයා එනවා. මම එයා දිහාත් බලනවා. බලලා මම ආයේ ඒ ගැන හිතන්නේ නැතුව කැප් එක අරලා පෑන් කාලය පුරව ගන්න හදනවා. ඒ පුරවන තුරදී අරයා වාහනයක ඇතුල් වෙලා හයියෙන් රිවර්ස් කරනවා වැලි ඔක්කොම නිකන් ඇවිස්සලා යන විදිහට පන්සලක් ඇතුලේ සාමාන්‍යයෙන් වාහනයක් ඒ විදිහට පදවන්නේ නැහැ කවුරුත්. මොකක් හරි නොසන්සුන් කමක් තියෙන හින්දා. ආයි මගේ යකේ හිතේ කියනවා මේක බලන්න ඕනේ කියලා මේක. මොකද්ද වාහනේ වර්ගය? වාහනේ කළු පාට පොඩි කාර් එකක් තමයි මට වැඩි වාහන ගැන ලොකු අවබෝධයක් නැහැ. බලනකොට රිවර්ස් කරපු ගමන් නම්බරේ මට නිකන් ලොකුවට වගේම පේනවා ඒ වෙලේ. මේ ඒකත් මගේ හිතෙන් කියනවා මේක ලියාගන්න කියලා වගේ ඇතුලෙන් එනවා මට මේ අදහසක් වගේ. ඒක අපිට ලියාගන්න කොලයක් පෑනක් තිබ්බද? කොලයක් පෑනක් මුකුත් තිබ්බේ නැහැ මගේ අතේ. මං කරන වැඩේ මේ එතන වැලි මළුවේ වැලි පොළවේ ඇඟිල්ලෙන් ලියනවා මෙහෙම. වාහන අංකේ ලියනවා. ඒක මටත් හරිම පුදුම මං ඒක අදගත් මේ රජමහා විහාරයේ තුල ආස්කම් තියනවා කියලා. ඔබ පිළිබඳව කතාව වහට ලක් වෙන්නේ 2012 වසරේ මේ සිදුවීම ගැන මේ ප්‍රවෘත්ති වල වාර්තා වෙද්දී මගේ මතකයේ නිවැරදි නම් ඔබ මාධ්‍යට අදහස් දක්වනවා මම මේ වැලි වලින් මෙන්න මේ ලියාගත්ත විදිහ කියලා පෙන්නනවා. ඔව්. මේ ඒකෙන් තමයි ඔබ පිළිබඳව ඒ කාලේ කතාවට බහට ලක් වෙන්නේ. ඊට පස්සේ මොකද? එතනදී මම ඒ විදිහට ලිව්වට පස්සේ වාහනේත් යනවා. මගේ ඊගාව ක්‍රියාවලියට මම යනවා. මම ආයේ ඒක අමතක කළා අර මං සිහිය පවත්වාගෙන යන්න උපරිම උත්සාහ කරන කාලයක් එතකොට ඊට පස්සේ නැවත මම පෑන් කාලේ පුරවගෙන ඉවරලා මම නාබෝධිය වෙතට යනවා. එතකොට අල්ලපන් කියලා කෑ ගහපු ඒ ගැන කිසිම එතකින් එහාට මං ඒ දේ කරනකොට මුකුත් මකවක්වත් ඒ ගැන දැනීමක් නැහැ. ඒ කියන්නේ ඔහු වාහනේ දාලා පුද්ගලයා ගියාට පස්සේ අර අල්ලපන් කියපු කෙනෙක් පස්සෙන් ආවේ නැද්ද? ඒක සිදු වුණේ ටිකක් මීටර් 200ක් විතර දුරින්. ඒක සිදු වුණා කියන්නේ මේ ආවාසකයේ තියෙනවා. ඊට පස්සේ අපේ කුඩා හාමුදුරුවරු මේ පැවිදි කරවන ශාලාව තියෙනවා. ඒ දෙක අතරින් පොඩි කවුලුවකින් තමයි ඕක මම දැක්කේ. ඒගොල්ලෝ ඒක ගියාට පස්සේ ඒ ගැන මගේ අවධානයක් තිබුණේ නැහැ. දැන් ඒ සිදුවීම වෙලා මම ආයි පැන්කලේ අරන් ගිහිල්ලා බෝධිය නාවලා පඟුරක් ගැට ගහනවා මගේ කොළ කැඳ ව්‍යාපාරේ සාර්ථක වෙන්න කියලා හිතේ තියාගෙන සපුමල් බංගාර දේවාලයක ගැට ගහනවා. ගැට ගහලා ඉවර වෙනකොට මගේ බිරිඳයි ලොකු දියණියයි ඊගාව පුතයි හිටියේ එතකොට එයාට මාස ගානක් වගේ ඒගොල්ලෝ වන්දනාමාන කරලා ඉවරයි. ඒගොල්ලෝ අර සපුමල් බංගාර දේවාලේ පිරිත් වර්ග print කරලා එල්ලලා තියෙනවා. ඒවා කියෝ ඉන්නවා. ඊට පස්සේ දැන් කට්ටිය ඇදෙනවා ආවාසකයේ පැත්තක. කීප දෙනෙක් ඇදෙනවා ආවාසකයේ පැත්තක. ඊට පස්සේ මම මෙයාලට කියනවා ඔයාලා ওই විදිහටම ඉන්න. මොකක් හරි දෙයක් තියෙනවා කියලා වගේ පේනවා. එල්ලෙන්නවත් නැතුව එහෙම යන්න කොහොම ඉන්න කියලා. ඒ වෙනකොට වෙලාව කිව්වේ. මට අනුමාන කරලා කියන්න පුළුවන් 9යි ගානක වගේ 9 මාර පහු වෙලා වගේ ඇති.
ඉතින් මම මේගොල්ලන්ට ඉන්න කියලා යනවා. එතකොට දෙන්නෙක් විතර නගින ආවාසකයක පරණ ආවාසකයේ තියෙනවා. ඒකේ තමයි අපේ ගුණරතන හාමුදුරුවෝයි මේ පණ්ඩිත හාමුදුරුවෝයි අපවත් කරවලා තිබ්බේ ඒ කුර ඝාතකයෝ. ඒ මොහොතේ මම ඒ පැත්තට යනකොට තව දෙන්නෙක් නැගලා අයියෝ බලන්න මේ කරලා තියෙන අපරාධي කියලා කෑ ගන්නවා. මං ඒ මොහොතේදී නගින පරිපෙළ දිගේ ඒ අයත් එක්කම දෙන්නෙක් වගේ උඩ හිටියා. නගිනකොට මම දකින ගුණරතන හාමුදුරුවෝ රජමහා විහාරයේ හොඳ පිරිත් වලට එහෙම හරි ප්‍රසිද්ධ හාමුදුරු ගමක්. එයාව ඝාතනය කළා කියන්නේ මේ මොහොතේ යාගේ පණ ටිකක් තිබුණා. පිහියෙන් ඇඟලා මෙතන්ට මේ බඩවැලක් මෙහෙම එළියට ඇවිල්ලා තිබ්බේ. අනිත් අය නිකන් ඒක දැක්කහම නිකන් පුදුම වෙලා වගේ බිය ගන්න වෙලා ඒක මං කෑක බලන් ඉන්නේ අල්ලන්නකෝ කියලා මං එක පැත්තකින් ඇල්ලුවා. අපේ හාමුදුරුවෝගේ උස මහතයි අල්ලන්න අමාරුයි මට වුණත්. මං ඒත් පුළුවන් තරම් ජවයේ දාලා අරගෙන ආවා පරිපෙලෙන් පල්ලෙහාට. ඒ වෙනකොටත් අපි දන්නේ නැහැ පණ්ඩිත හාමුදුරුවෝ ඝාතනය කළ මේ අපවත් කරවලා තියෙනවා කියලා මේ ඒ ස්ථානයේ නෙමෙයිද ඒ සිදුවීම? ඒ සිදුවීම ඒ උඩමහලෙම මේ බාත්රූම් එකේ තමයි ඒ සිදුවීම වෙලා තියෙන්නේ. ඒ වෙනකොට මමවත් දන්නේ නැහැ. ඉතින් අර සද්දෙක ගියා බැලුවා. ඊට පස්සේ අරගෙන ඇවිල්ලා පන්සලට ඇවිල්ලා ඒකිය දායකයෙක් කොහොම හරි මං හිතන්නේ හොඳ මහත්තයෙක් කාර් එකේ යාගේ. ඊට පස්සේ අපි කාර් එකට දැම්මා ගුණරත්න හාමුදුරුවෝම. ඒගොල්ලෝ අරන් ගියා. යනකොට මම දැනගත්ත විදිහට මගදී තමයි අපවත් වුණා කියලා දැනගත්තේ. නමුත් එහෙම දාලේ වෙලා මම නැවතත් මේගොල්ලෝ ඉන්න පැත්තට යනකොට ගොඩක් පොලිසියේ රථ වාහන එනවා. ඒ ඉක්මනට ඒ තරම් ඒ ශනිකව එනවා රථ වාහන එනවා කියන්නේ කාර් එනවා අර ඇම්බුලන්ස් වල සද්දේ වගේ කාර් එනවා බයික් එනවා ජීප් එනවා ඔහොම එන්න ගත්තා. මම ආයි හැරිලා ගිහිල්ලා මගේ හිත දැන් කියන අර සිදුවීම පිළිබඳව ඔයා මේ කරපු එක කියන්න කියලා. මගේ නායක හාමුදුරුවෝ හම්බ වෙනවා. නායක හාමුදුරුවෝ මම පුද්ගලිකව දන්නේ නැහැ. ඒක කෝට්ටේ රජමහා විහාරය කියන්නේ ටිකක් ලොකු මිල මුදල් වලින් වැඩි දායකයෝ ඉන්නේ එන්න යන්නේ. අපි අර සාමාන්‍ය මිනිස්සුන් එහෙම ભેදයක් නැහැ. නමුත් අපිව විශේෂයෙන් අඳුරන්නේ නැහැ. මං ගිහිල්ලා මේ ලොකු හාමුදුරුවනේ මෙහෙම දෙයක් වුණා මං ආවල් තැන මේ විදිහට හැබැයි ලිව්වා කියලා කියනවා. ලොකු හාමුදුරුවන්ට කියනවා. එතකොට ලොකු හාමුදුරුවෝ මේ පොලිසිය ප්‍රධාන නිලධාරියෙක්ට කතා කරනවා. උසස් නිලධාරියෙක්ට. මාත්‍යා මේ මල්ලි කියනවා පොඩ්ඩක් බලන්න කියලා එක. මොකද්ද කියලා ඇහුවා. මං කියන මේව කලබලෙන් එක්කෙනෙක් ගියා. මම හරියටම දන්නේ නැහැ මේ මිනිස්සයා මොකද්ද මේක කරේ යාද නැද්ද කියලා මම දන්නේ නැහැ කියලා තමයි මම කියන්නේ. යම් පුතා යන් කියලා මගේ කරගත් අත දාගෙන ඒ උසස් නිලධාරියා යග මං ඒ සටහන් කරපු ස්ථානයට. එතනට ගිහිල්ලා බලනවා. බලලා ඒ වෙලෙම යා කෝල් එකක් ගන්න මං හිතන්නේ RMB එකක හරි මොකක් හරි ඒ වගේ දෙයකට අරගෙන දැනුම් දෙනවා මේ නම්බරේ සම්බන්ධව. ඊට පස්සේ පුතා ඔයාගේ ටික වෙලාවක් ඉන්න පුළුවන්ද අපිත් එක්ක කියලා අහනවා. මං ගා ප්‍රශ්නයක් නැහැ සර් මම ඉන්නම් කියලා එක. ඊට පස්සේ ටිකක් වෙලා ඉන්නවා මම ඒගොල්ලොත් එක්කම. කොහොමද විනාඩි කිහිපයක් ගියාට පස්සේ මහත්තයාම මට කතා කරලා කියනවා පුතා අපි යන්න මේ මහරගමට ටිකක් ගිහිල්ලා එන්න කියලා. මං කියන ප්‍රශ්නයක් නැහැ යන් කියලා ඉතින්. ඊට පස්සේ කොහොමද වාගේ ගෙදර උදවියව අපි ගිහිල්ලා ගෙදරට ඇරලවන්නම්. ඔයා මගෙත් එක්ක යන් කියනවා. මං කියනවා නෑ සර් ළමයි බිරිඳයි දරුවෝයි මේ පන්සලේම ඉඳී අපි ගිහිල්ලා එමු කියලා. එහෙම ප්‍රශ්නයක් නැත්තම් අපි යන් කියනවා. අපි ගිහිල්ලා බලනවා ඊට පස්සේ මාවත් එක්කන් යනවා ගේකට යන්න. ඒ කොයි පොලිසිය නිලධාරියෝ දිසාවෙන් කවුද කියලා දන්නවද? මට මතක හැටියට මහරගම හෝ තලංගම වෙන්න ඇති කියලා තමයි මං හිතන්නේ. ඔව් ඔය සම්බන්ධව මිරියහාන පොලිසිය තමයි මගේ වසම මම හිටියේ මාදිවල ප්‍රදේශයේ අයත් වෙන මිරියහාන පොලිසිය තලංගම පොලිසිය මහරගම පොලිසිය ඒ ඇතුළු තව පොලිස් කණ්ඩායම් ගණනාවක් ওই සිදුවීමේ හිටියා. ඒ මහත්තුරු ගොඩක් කැපවීමෙන් ඉතින් ඒ සම්බන්ධව මේ කරා උසස් නිලධාරියෝ ගොඩාක් හිටියා. ඉතින් තරු තියන අය එක මේවා තියන අය. ඉතින් නම් වශයෙන් මම ඇත්තටම අද වෙනකන් දන්නේ නැහැ මේ කවුද මේ කින්දමන්ද කියලා. එතනින් පස්සේ
අපි යනවා ඔය ප්‍රධාන සැකකරු මහා මොලකරු කියන කෙනාගේ නිවසට තමයි යන්නේ. බිරිඳගේ නිවසට හෝ එයාගේ නිවසට යන්නේ. යනකොට අර මම දැකපු කාර් එක එකපාරට තියෙනවා ඉතනම. ගේ ඉස්සරහ. මාකත් දැන් හිතා ගන්න බෑ එකපාරට අහන පුතා මේකද දැක්කේ කියලා. දැන් මම ඒ වෙලේ ලියපු කම්පරේ මට හොඳට සිහි කල්පනාව තියෙනවානේ. දැන්කත් ඇගිලි හොඳට මට ඒතකොට දැන් අවුරුදු 13ක කලින් මම දැන් අවුරුදු 43ක් 4ක් වෙන්නේ නවා. ඒක අවුරුදු 13කට කලින් සාමාන්‍ය ඉතින් මම දැක්ක ගමන් මට ඉතින් එකපාරට මතක් වෙන මේ දැන් කීක ඉස්සෙල්ලා දැක්ක වාහනේ කියලා. මේකද පුතා දැක්කේ කියලා අහනවා. මං කියනවා ඔව් සර් මේක තමයි දැක්කේ මම මේ නම්බරේ එතන ලිව්වෙත් කියලා එක. එතකොට පොලිසියේ මහතුරු කීප දෙනෙක් ඒක මේ පරීක්ෂණ පවත්වනවා මං හිතන්නේ ඇඟිලි සලකුණු ඒ වගේ දේවල් ගන්න ඒ කාර් එක වට කළා වගේ නිලධාරියෝ කීප දෙනෙක් හිටියා. ඔයාගේ හොඳටම විශ්වාසයි නේද? මං කිව්වා ඔව් ඉතින් මම මේ දැකපු දේ තමයි මේ තියෙන්නේ කියලා එක. හරි පුතා අපි යන් කියලා අපි ආයෙත් මහරගම පොලිසියට යනවා. මහරගම පොලිසියට ගියාම මහරගම පොලිසියේදී ඒ නිලධාරි උසස් නිලධාරියා මට කියනවා පුතා මේ ඔයාට මම පොතක් දෙන්නම්. මේ පොත අරගෙන ගිහිල්ලා පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාද ඔයාගේ ඉදිරියට වාහනේ අගින්න ආවේ කියලා හොඳට බලන්න. එයාට කියන්නේ මම මේ ඔයාගේ කට උත්තරය මම මේකත් ඇගි හොඳ ස්වරූපයකින් හිටියා ඒ දිනවල. පොලිස් නිලධාරියෙක් හැටියට ගිහිල්ලා ඔයාගේ කට උත්තරයක් ගන්න තියෙනවා කියලා එයාට කියලා පොඩ්ඩක් මූණ බලාගෙන එන්න නැවත කියලා. හරි සර් කියලා මම පොතත් අරගෙන ගිහිල්ලා ඉවරලා මේ ඔයාගේ කට උත්තරයක් ගන්නත් තියෙනවා කියලා ඉතින් මමත් හරි දෙයක් නේ කරන්නේ. පොලිස් නිලධාරියෙක් වගේ රඟපාන. ඔව්. ගිහිල්ලා මං කියනවා ඔයාගේ කට උත්තරයක් ගන්නත් තියෙනවා කියලා මූණ බැලුවාම මට අර මෙතන ලයිට් එළියකම කෙලින්ම ආපු මගස්සයා ඉතින්. එවෙලෙම. එයාම තමයි ඉන්නේ පුටුවේ ඉඳගෙන. මම එක්ක ඕනේ අපි උදේට ගමුකෝ කියලා ඉවරලා මම පොතත් අරගෙන ආයි එනවා අපේ උසස් නිලධාරියා ගාවට ඇවිල්ලා ආව ගමන් අහන පුතා එයාද කියලා. මං කියනවා ඔව් සර් මේ දැන් ටික කලින් මෙයා තමයි මේ විදිහට ආවේ කියලා ඉවරලා. හරි අපි යන් කියලා ඉවරලා මාව ආයෙ කාර් එකේ දාගෙන පන්සලට එක්කන් එනවා. අපිට ඔයා කට උත්තරයක් දෙන්න පුළුවන්ද කියලා මං කිව්වා දෙන්නම් සර් කියලා. මං බෞද්ධයෙක් හැටියට ඉතින් මට ඒක තදින්ම උමනාවක් තිබුණා. අපරාධයක් වෙලා ඉතින් මට ඒ වෙලේ හරියට කඳුළුත් ආව ගුණගතන ආමුදුරෝ මොකද මම පන්සලක යන මොහොතේදී මං අරන් ගියා කොළකැඳ ව්‍යාපාරය පිළිබඳව බැනර් එකක් හදලා. මං හයාමාර්ක යන එක පරක්කු වෙන්න හේතුව තමයි එදා 1:45 වුණේ තාත්තගෙන් මේ බ්ලූමැන්ගල් ප්‍රදේශයක ඇවිල්ලා ත්‍රිවිල් එක ඉල්ල ගත්තා. ඒක මගේ යාළුවෙක්ගේ නැන්දා කෙනෙක්ට දීලා තිබ්බා print එකක් හදන්න. බැනර් එකක් හදන්න කොළකැඳ බොමු කියලා ඒකේ වීදුරුවක් දාලා ඒකත් අරගෙන යනකොට තමයි ළමයි එක්ක එදා පරක්කු වුණේ මට. මං ওই බැනර් එක අරගෙන යනකොට ගුණරතන හාමුදුරුවෝ හම්බෙනවා මගේ. උණත් කෑ ගන්නවා හිටගේ පිළිවෙල තමයි. ගුණරතන හාමුදුරුවෝ හම්බෙනවා මගේ ඉස්සරහට. එයා වුණත් මං පුද්ගලිකව දන්නේ නැහැ. එයා ටිකක් සැරයි වගේ. ඒ කියන්නේ හාමුදුරුවෝ හැකේ ඒක. උස මහතයි ගාම්භීරයි. එයා මොකද්ද ඔය? කියාගෙන මගෙන් අහගෙන ඉන්නවා බැනර් එක දෙහාදා. මං කියනවා අපේ හාමුදුරුවනේ මේ මං කලින් කොළකැඳ ව්‍යාපාරයක් කරා ආයි පටන් ගන්න යන්නේ දේවාලයක තියලා ආශිර්වාද කරගෙන පඳුරක් ගැට ගන්න ආයි කෝ බලමු කියලා දිගහැරලා බලන ගුණරතනාව. බලලෙලා ආයෙ රෝල් කරලා මට දීලා පිටක තක්කව දාන හොඳ වැඩක් කරන්න යන්නේ කියලා තක්කවක් දානවා. ඉතින් එහෙම කෙනාම තමයි මං උගගෙන කළේලා උස්සගෙන යන්නේ. ඉතින් මට හරි කනගාටුයි ඒද ඇත්තටම. ඊට පස්සේ ඒකත් හින්දාම තමයි මේගොල්ලෝ එක රෑ වුණත් කමක් නැහැ පුතේ අපිට මොනවා වුණත් කමක් නැහැ. මේ අපි මේ ඉඳලා යමු කියලා ඉවරයි. ඊට පස්සේ පන්සලට ආවම පන්සලේදීත් මේ මාතෘ වහන අපි අරගන්න කියලා. නෑ ගමේ අපි දන්නේ නැහැ ඇවිල්ලා මංගේ මිතුරෝ මේ ගියා ඒගොල්ලොත් ඇහුවා. නමුත් අපි වෙනම පුද්ගලිකව ත්‍රිවිල් එකකින් ආවේ නිවසට. දැන් ඒක සිදුවීම එදා රාත්‍රියේ විදිහට අවසන් වෙනවා. ඔව්. ඒ කට උත්තරේකුත් මම දෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පොලිස් නිලධාරියෙක්ට කියන මගෙන් කට උත්තරයක් ගන්න කියලා. මම ඔය මතක තියෙන විදිහට එදා වෙච්ච සිදුවීම් පිළිබඳව ඔය ආකාරයෙන් මේගොල්ලන්ට කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ දැන් කොහොමද අර ඔබ සඳහන් කරපු ඒ කාර් එක තියෙන කෙනාව තරංගුඩ ගන්නද මොකද උනේ ඊට පස්සේ? ඔව් එයාවේ මං හිතන්නේ මේ මොහොතේ ඉඳන් මත්තරංගුඩ අරගෙන තියෙනවා. ඊට පස්සේ මට දැනුම් දීමක් කරනවා
උසාවියෙන් කියලා හඳුනා ගැනීමේ පෙරක්කුවක. ඒ වෙනකොටත් මං හිතන්නේ ඒගොල්ලෝ වෙනුවෙන් කවුරුත් පෙරක දෝරු ඉදිරිපත් වෙලා තියුන්නේ නැහැ. කී දෙනෙක් ඉන්නවද සැකකාරයෝ? සැකකාරයෝ අපි දැනුවත්ව දෙන්නෙක් හිටියේ. ඒ කියන්නේ හාමුදුරුවෝ දෙනම අපවත් කරපු තරුණයෙක් ඒ කාලේ අවුරුදු 21ක වගේ මට මතක හැකියක. කෙනෙක්ව තමයි අරයා පොළඹවගෙන තියෙන්නේ. බියර් එහෙම බොන්න දීලා තව කියන්න අවශ්‍ය නැහැ. ගැහැණු කවුරු හරි කෙනෙක් එක්කත් ඉඳලා ඔය වගේ එයාට මොකක් හරි ලොකු දෙයක් පෙන්වුම් කරලා එක්කන් ඇවිල්ලා තියෙන්නේ. එයා කොහොම හරි ආවාසකයේ පිටිපස්සේ උඩනේ ආවාසකයේ තියෙන්නේ. පිටිපස්සේ ඩවුන් පයිප් යකඩ ඒවා. ඒක දිගේ තමයි ආවාසකයට නැගලා තියෙන්නේ. ඉතින් ඒ දරුණයා නැගලා කාමරේට පැනලා තියෙන රත්තරන් කඩුවක් තියෙනවා කියන අදහසින් තමයි මේ පණ්ඩිත හාමුදුරුවෝ. මේ සියලු සැලසුම් වෙලා තියෙන්නේ ඒ රත්තරන් කඩුව ගන්න. කඩුව පිළිබඳව තමයි අපි දැනගත්ත විදිහට. ඉතින් පණ්ඩිත හාමුදුරුවෝ කාලයක් ආශ්‍රය කරලා තියෙන ඔය නිලමේ කියන කෙනා ප්‍රධාන සැකකරු මහා මොලකරු. දැන් ඔබ සඳහන් කරපු කාර්කේ යන්නේ නිලම කියන කෙනාද? අනිවාර්යෙන් එයා තමයි ගිහින් තියෙන්නේ. ඉතින් කොහොම හරි සැලසුම් කළා පණ්ඩිත හාමුදුරුවෝ කියන්නේ පන්සලේ වයසින්ම වැඩි කෙනා. නායක හාමුදුරුවෝ වෙනම ඉන්නවා. පණ්ඩිත හාමුදුරුවෝ යකතේ තමයි ගොඩක් දේවල් ඒ කාලේ තිබිලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලොන්ගේ විශ්වාසයක් තිබිලා තියෙනවා මං හිතන්නේ කඩුව තියෙන්නේ පණ්ඩිත හාමුදුරුවෝ ගාව කියලා. ඉතින් ඒකින්ද එයා සැලසුම් කළා කාලයක් පණ්ඩිත හාමුදුරුවෝ ආශ්‍රය කරලා තියෙනවා. ආශ්‍රය කළා බේත් හේත් අරන් දීලා අවශ්‍ය දේවල් වලට සැපයුම් සපයලා ඕම කළා. එදත් මෙයා පණ්ඩිත හාමුදුරුවෝන් වහලට කැඳවගෙන ඇවිල්ලා කතාවක අල්ලගෙන තමයි ඉඳලා තියෙන්නේ මේ අවස්ථාවේ. ඒ කතාවක අල්ලගෙන ඉන්න අතරතුර මෙයා එයාගේ ගෝලයාට උපදෙස් දීලා තියෙනවා පිටිපස්සේ රවුන්ඩ් පයිප්පෙන් උඩසක්කුවක් නැකලා කාමරේට ගිහිල්ලා කඩුව ගන්න කියලා. ඉතින් පණ්ඩිත හාමුදුරුවෝ ඒ අවස්ථාවේ දත් මැද ඉඳලා තියෙන්නේ. වෙලාවෙන් ගත්ත ඇති පණ්ඩිත හාමුදුරුවෝ කියලා මම කට හොදගෙන එන්නම් කියලා උඩට නැගලා. උඩට නැගලා බාත්රූම් එකට යනකොට අරයා දොර අස්සේ හැංගිලා ඉඳලා තියෙනවා. ඔය පිහියෙන් ඇනපු තරුණයා. පණ්ඩිත හාමුදුරුවෝ අහලා තියෙනවා කවුද ඔය දොර මුල්ලේ ඉන්නේ කවුද කියලා අහලා තියෙනවා. අරයා බියරුත් බීලා අවුරුදු 21ක මං හිතන විදියට ඉතින් මට හැමදේම විනිශ්චය කරන්න බෑ. කලබල වෙච්ච පාරේ ආ එහෙම්මම පණ්ඩිත හාමුදුරුවන්ට පිහියෙන් ඇල්ලලා තියෙනවා. ඒතකොට ඔබ සඳහන් කර ගුණරත්න හාමුදුරුවෝ ඝාතනය කරලා දෙන්නේ කොයි විදිහටද? ගුණරත්න හාමුදුරුවන්ට ඇහිලා තියෙන මේ සද්දේ. දැන් අර ගුණරත්න හාමුදුරුවන්ගේ ඔය සද්දය ඇහෙනකොට ගුණරත්න හාමුදුරුවෝ උඩට නැගලා. අර කලබලෙන් ඩවුන් පයිප්පෙන් බහින්න බැරි හින්දා මෙයා පිහියත් තරම් මේ පරිපෙලෙන් බහින්න ඇවිල්ලා. ඒතකොට ගුණරත්න හාමුදුරුවෝ බදාගෙන යා. උසමහතුණාට අරයත් දැන් වැරද්දක් කරලා මරු විකල්ලේක මිනිස්සයා එහෙම්ම මෑනලා තියෙනවා ගුණරත්න හාමුදුරුවෝ. දැන් ඒ කතාව ඒ විදිහට එදා ඉවර වෙනකොට ඔව් දැන් ඊට පස්සේ ඔබේ ජීවිතේට මේ දේවල් සම්බන්ධ වෙනවා. ඔව්. දැන් ඔබ අපිට සඳහන් කරලා දැන් අවුරුදු 13කට පස්සේ තමයි මේ දේවල් කියන්නේ. ඔව්. දැන් දෙදෙනෙක් මේකට අතරංගුවට ගත්තට මේක යම් සූක්ෂම සැලැස්මක්නේ. ඔව්. ඒතර මේ සැලැස්මට පිටින් ඉන්න අය ගෙන් ඔබට තව දෙනෙක් ඉල්ලලා තියෙනවා කියලා කියනවා. ඔව්. ඒ සම්බන්ධයෙන් මොකද කියන්නේ? ප්‍රධාන වශයෙන් මට අපේ කෝට්ටේ මාදිවැල ප්‍රදේශයේ මං කලින් පදිංචි වෙලා හිටියේ. දැන් අවුරුදු 3ක් 4ක් වෙනවා මේ ප්‍රදේශයෙන් මෙහෙට ඇවිල්ලා. මේ මගේ තාත්තගේ ගම බිරිඳගේ ගම මේ මගේ නැන්දමගේ ගෙවතක පොඩ්ඩක් එහා පැත්තෙන් තියෙනවා. ඒ මෙහි පදිංචිය හැරෙන්නත් ඒ කාරණාව අවුරුදු 13ක් ඇතුළත මගේ ජීවිතේ ගොඩාක් ආందోලනාත්මක තත්ත්වයක් ඇති කරා. ඒ කියන්නේ ප්‍රදේශ වාසීන් පවා මේ ඔත්තුකාරයෝ හැකියක හංවඩු ගැහුවා ටිපර්ලා කියලා මේ මගෙත් එක්ක එකට ඉන්න යාළුවෝ පවා තම තමන්ගේ පුද්ගලික තරහවල් වලටත් ඕක පාවිච්චි කරා. දැන් සමහරු ප්‍රසාදයට ලක් කරාක සමහරු ඒක පාවිච්චි කරලා පොලිසියට ඔත්තු දෙනවමු. පොලිසියේ ටිපර් කෙනෙක් කියලා යන එනකොට ඒ පාත්තේ මද්දවේ ජාවාරංකාරයෝ එහෙම හැම කෙනාම වක්කව අපිට පහර දුන්නා. මොකද මං තනි පුද්ගලයෙක් හැටියට තමයි මාදිල ප්‍රදේශයේ හිටියේ. මගේ ඥාති ඉන්නේ බත්තර මුල්ලේ, පාදුක්කේ, අපේ අම්මගේ පැත්තේ. ඒ අනිත් අය මේ පෑලිය ගොඩින්. ඉතින් තනි පවුලක් හැටියට අපි සෑහෙන පීඩනයකට වුණා මේ ප්‍රදේශේ. අපරාධයක් පිළිබඳව ඒක හොයාගන්න උදව් කරපු ඔබට අනිවාර්යෙන්. උන්නේක දැන් නැති වුණා. චෝදනා එල්ල වෙලා. ඔව්. ඇත්තටම උන්නේක දැන් නැති වුණා.
ඒතර ඔබ අර කැඳ ව්‍යාපාරයට මොකද මේ? කැඳ ව්‍යාපාරය මම කැඳ ව්‍යාපාරේ පටන් ගත්තේ 2008 උඩහමුල්ල ඩිපෝ එක ගාවින්. ඉතින් ඒකත් ඔහොම කරගෙන යනකොට මම ඇඹුල් දෙකේ හන්දියේ කැඳ ව්‍යාපාරේ පටන් ගන්න තමයි මම ওই බාරේ ගහන්න යන්නේ. මම පටන් ගන්නවා. නමුත් මට රජමහාවිහාරේ ලොකු හාමුදුරුවෝ කියනවා මේ දිනවල ඔයා කිසි දෙයකට යන්න එපා. මේ ගෙදරට වෙලා ඉන්න මාධ්‍යයට උනත් කිසි දෙයක් ප්‍රකාශ කරන්න යන්න එපා කියලා. රුපියල් 20000කුත් මට දෙනවා මේ සල්ලිවා පරිහරණය කරගෙන මේ කාලේ පොඩ්ඩක් ප්‍රවේශමෙන් ඉන්න කියලා එකලා. ඉතින් ඒ කියන්නේ ඔබගේ ජීවිතේට අවදානමක් තිබ්බ කාලයක්. ඔව් ඒ කියන්නේ අපේ මාදිල ප්‍රදේශයේ යම් සිදුවීමක සිරගත වෙලා එන අයගේ අතේ මගේ පණිවිඩ එනවා. උසාවියෙන් එපා උඹව මරනවා කියලා. ඒ කියන්නේ වැලිකට බන්ධනාගාරේ. බන්ධනාගාරයෙන් ඔය ප්‍රධාන සැකකරු ඉඳලා තියෙන බය නැහැ කළුවජී කියන කෙනා එක්ක කික්කු මිත්‍රකමක් පවත්වලා තියෙනවා. ඉතින් එයාගේ යාළුවෙක් කියලා මට අර ඒ සම්බන්ධව දන්න ඇවිල්ලා කියන යකෝ මේ සාමාන්‍ය ව්‍යවහාරය කියන යකෝ මේ කළුවජීගේ එක්ක ඉන්න එකෙක් උඹ ඔයාට යන්න එපා ඔහොම කියලා මට කියනවා ඉතින්. නමුත් මම ඒ කිසි දෙයකට මෙහෙවුන්නේ නැහැ. අදක වුණත් එහෙමයි. වක්ක වෙන දේවල් මම ගමුත් ගියා හැම අවස්ථාවෙම මට එන්න කියමු දේවල් වලදී. හැබැයි දැන් මොකක්ද ඔබට ලැබුණේ? මට ලැබුණේ කියන්නත් ඉතින් කනගාටුයි. මගේ දරුවෝ එහෙම ශ්‍රී ජයවර්ධනපුර මහාවිද්‍යාලයට ගියේ මගේ පුතා දුවත් ගියේ පොඩි දුවත් එහෙ තමයි යන්නේ හිටියේ. දැන් විද්‍යාලයක මේ පුතා සාමාන්‍ය හොඳ දක්ෂතා තිබුණා ජයවර්ධනපුර මේ විද්‍යාලයක යනකොට. ඉතින් ඒ තියෙන මං කියන්නේ මේ පාසල ගොඩක් හොඳයි. දැන් අපිට හම්බෙලා තියෙන විදුහල්පතිවරයා කියලා හාමුදුරු නමක් ඉන්නේ. එයා ගොඩක් පාසල දියුණු කරලා තියෙනවා දැන්. එහෙදී ඉතින් මේගොල්ලෝ ගොඩක් ඉතින් අර කවුරුන්වත් කැමති ඉන්නේ ගමක් තියෙන පාසලකට තමන්ගේ දරුවෙක් යන්නයි තමන් යනවාටයි. ඒ වගේම ක්‍රීඩාවක සහභාගී වුණා. රගල් ක්‍රීඩාවට පේනුම් ක්‍රීඩා තිබුණා. නමුත් මේ පාසල් වල මං ගොඩක් කැමතියි දැන් යන පාසල ගැන. නමුත් අර පහසුකම් නැති වුණාම දරුවන්ගේ ගොඩක් දරුවන්ට බලපෑවා. ඒ කියන්නේ එහෙන් ඔබට මෙහෙට එන්න උනේම ওই සිද්ධිය නිසාමද? ගොඩක්ම ওই සිද්ධිය තමයි. ගොඩක්ම ওই සිද්ධිය කියන්නේ අපිට ගමේ ඉන්න බැරි තරමකම වක්‍රම ප්‍රශ්න ආවා. ඒ කියන්නේ මේ එකක මෙහෙම ගිහින් කතා කරනකොට සමහරු මග හැරලා යනවා. බයට කියන්නේ ගොඩක් ඉතින් ව්‍යාපාර කට්ටිය ඉන්නවා මද්ද්‍රව්‍ය කරන අය. ඒගොල්ලෝ අර අනිත් අය උසි ගන්නවා. තරහකාරය උසි ගන්නවා. මම පොලිසියත් එක්ක සම්බන්ධකම් තියෙනවා. මේ ඔත්තු දෙනවා කියලා. මං ඒ වෙනකොටවත් කිසිම පොලිසිය කෙනෙක් අඳුරන්නේ නැහැ. ඔය ඇන්ටි ලියපු මහත්තයෙක් කිය දනුස්ක මහත්තයා කියලා. එයාව ටිකක් අඳුරනවා ඇන්ටි ලියපු හින්දා. ඊට අමතරව කිසිම කෙනෙක් මම අඳුරන්නේ නැහැ. ඉතින් මට හරි කනගාටුයි ඉතින් ඔය සිදුවීම් පිළිබඳව. දැන් මේ සැකකරුවෝ දෙන්නට මොකද වෙලා තියෙන්නේ? සැකකරුවෝ දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් මාව මරනවා කියකට ඒගොල්ලෝ බන්ධනාගාරයෙන් පැනලා යන්න තත් කළා. ගැටුමේදී ඒ තත් කිරීමේදී වෙඩි පහරවලට ලක් වුණා. ඔව් අනිත් පුද්ගලයා මන් දැන් මාස කීපයකට කලින් ගියා උසාවි හරස් ප්‍රශ්න අහනවා කියලා රජයේ නීතිඥයා මගේ පැත්තක හිටියා. එයාගේ අපරාධකාරයාගේ පැත්තෙන් කෙනෙක් මගෙන් හරස් ප්‍රශ්න ඇහුවා. එතනින් එහාට මොනවද වුණා කියලා මම දන්නේ නැහැ. නමුත් මම එදත් නඩුකාරතුමාට ප්‍රකාශයක් කරනවා ස්වාමීනි මට ඔබ වහන්සේට යම් කිසි දෙයක් කියන්න ඕනේ කියලා. එතකොට අංක 1 ප්‍රධාන විනිසුරුවරයා හිටියේ. එතුමා කියනවා කියන්න කියලා. මං කියනවා ඉතින් මං මේ දෙයක මේ විදිහට කරා. අද මම මෙහෙම තත්ත්වයක ඉන්නේ. මට මේ වෙනකොටත් මේ බලපෑම් මෙල්ල වෙලා තියෙනවා කියලා ඉවරලා. විනිසුරුවරයා කිව්වා ඉතින් ඔබට මින් පස්සේ බොහෝ දුරට කරදරයක් වෙන එකක් නැහැ කියලා ඉවරලා. ඔබට දැන් එහෙම තවදන තියෙනවද ඒ සිද්ධිය හින්දා? දැනගනම් එහෙම විශේෂයෙන් තාර්ජනයක් නැහැ. දැන් ඉතින් මට වෙංගතරම විශේෂ තර්ජනයක් නැහැ. ඒ අවශ්‍ය කාලේ පහ වුණා වගේ හොඳම කාලේ මේ වෙනුවෙන් ගත වුණා. මම බය වෙලා හිටියා ඉතින් කාලයම කිව්වොත් හරි.
නෑ ඔබට හිතන්නේ නැද්ද අපරාධي මං එහෙම වැල්ලේ ලියලා මේ ගැන පොලිසියට කිව්වේ කියලා එහෙම හිතනවද? මෙහෙමයි මට සමහර අවස්ථාවල හිත ඇතුලෙන් එහෙම අදහස් ආවා. නමුත් මම බෞද්ධයෙක් හැටියටයි රටේ පුරවැසියෙක් හැටියටයි ආඩම්බර වුණා මම මේ කරපු දේ ගැන. මට ජීවිත අර්ජනයක් තිබුණා. පොලිසියෙන් තෑග්ගක් එහෙම ලැබුණා? ඔව් පොලිසියෙන් තෑග්ගක් ලැබුණා මට. පොලිසියෙන් තෑග්ගක් ලැබුණා. ඉතින් මට පුළුවන් විදිහට මං අනිත් අයට උපකාර කරා. පොලිසියේ වෙනකොට ඊළඟ කෝන් මහත්තයා පොලිස්පතිතුමා එතුමාගේ පුද්ගලිකව එතුමාගේ පෙන්ෂන් එකෙන් මට ලක්ෂ 5ක පරිත්‍යාගයක් කරා. නමුත් මං සෑහෙන කාලයක් ගෙදරට වෙලා හිටියා. ඕක දැනගත්තාමත් මගේ ඥාති පිරිස් හිතවතුන් ගොඩක් මං ණය වෙලා හිටියා ඒ පවා ඇවිල්ලා ඉතින් ඒකෙන් ප්‍රයෝජනයක් වුණ නැහැ බොහෝ දුරට. ඒ මුදල් පරිත්‍යාගයක් නායකාරයෝ ඇවිල්ලා ඊට අරන් ගියා. අරන් ගියා. මොකද මං සෑහෙන කාලයක් රැකියාවක් කරන්න බැරුව හිටියනේ ඔය හේතුව උඩ. මට මේක එන්න බෑ, කොලකෙන්ද දාන්න යන්න බෑ. මගේ හිත ඇතුළෙනුත් කියනවා, යාළුවොත් කියනවා. ඔබ දැන් මොනවද කරන්නේ? දැන් නම් මට ව්‍යාපාරික මහත්තයෙක් හම්බෙලා ඉන්න උදය කුමාර කියලා හොඳ මහත්තයෙක් කන්ට්‍රැක්ෂන් කරන්නේ. ලයික් සම්බන්ධව පින්තාරු සම්බන්ධව වැඩ කරන කෙනෙක්. ඉතින් එයාට පින් සිද්ධ වෙන්නේ එයාගේ යකතේ මං එයාගේ වැඩ කරගෙන ඉන්නවා. ඉතින් එයාට එන පින්තාරු කරන්න ඒවා මට සබ් කොන්ත්‍රාත් වශයෙන් දීලා ඒව කරනවා. ඒගොල්ලොන්ගේ විදුලි පිළිබඳව ඉන්න මල්ලිලා එක්ක වැඩ කරලා වැටුපක් ලබනවා. අමතරව දැන් මේ ඉන්නේ ඔබගේම ගේකද කොහොමද ඒ ගැන පොඩ්ඩක් කියන්න. මේකත් මම දැන් ඇත්තටම මගේ ගෙයක් තිබුණ නෑ. මම මාදිවල ඉන්න කාලෙත් මගේ තාත්තගේ නමක තමයි තිබුණේ ගේ. එතකොට ඒක අක්කත් ඉන්නවා අපේ. එතකොට අක්කටයි තාත්තටයි ණය තියනවා කියලා අපිට සිදු වුණා ඒ ගේ විකුණන්න. මටත් මුදල් ප්‍රමාණයක් දුන්නා. මම ඉතින් ඒ මුදල් වලින් තව යාළුවෙක්ට ණයක දුන්නා. මගේ ගාවක සික්පත් පවා තියෙනවා. එයාගේ බිරිඳව ගෙන්න ගන්න විදියක් නැහැ කියලා ලක්ෂ 6ක් කිසිම පොලියක් නැතුව ලියලා දුන්නා. ඒ සික්පත් තුනක් තියෙනවා. කවුරු හරි කියනවා නම් බොරු කියලා මම දැන් ඔබතුමාලට පෙන්නන්නම්. අද වෙනකොට අවුරුදු 2කට වැඩි වෙනවා. ඒවක් ලැබුණේ නැහැ. නමුත් මං ඒ ගැන දුක් වෙන්නේ නැහැ. මොකද එයාගේ බිරිඳව ගෙන්න ගන්න පුළුවන් වුණා අපිට. එයා බෙල්ල වැල දාගන්න යන මොහොතේ තමයි මං දුන්නේ සල්ලි. මගේ ඉතුරු කරලා තිබුණ සල්ලි ප්‍රමාණය. එයාගේ දරුවෝ 5 දෙනෙක් හිටියා. ආබාධිත දරුවෙක් එක්ක තව දරුවෝ 5 දෙනෙක් හිටියා. මං එයා මුණ ගැහෙනකොට කංගත් නැතුව හිටියේ එදා. අපේ බිරිඳට කිව්වහම බිරිඳත් කිව්වා මම නම් දන්නේ නැහැ. ඔයා ඕන දෙයක් කරන්න මට විශ්වාස නැහැ කියලා. මටත් එයාගෙන් සල්ලි ගන්න පුළුවන් වෙයි කියලා මං හිතුවේ නෑ. නමුත් මම බැලුවේ අර දරුවෝ 5 දෙනා දිහා බලලා දුන්නා. ඉතින් අද නැවත එයාගේ බිරිඳ විදේශගත වෙලා තියෙනවා එපා කියතිත්. නමුත් හැබැයි මම දැකලා තියෙනවා වෙන්දට වැඩි හොඳට ඉන්නවා ඒගොල්ලෝ. දැන් මේකේ හැදුවේ කවුද මේක වෙනස් වෙන්නේ? මේකේ හදන්න හේතුව ඉතින් අපේ බිරිඳගේ අම්මලාගේ මෙතන එහා පැත්තේ තියෙනවා. අපි ඒකේ එයාගේ අයියා ඉන්නවා, අයියාගේ පුතා ඉන්නවා, අක්කාගේ දුවෙක් ඉන්නවා. ඒක මදි හින්දා අපි මේ හරියෙන් මේ අරමසර යෝගි එකක අයිති අපි අවුරුදු 3ක් මෙතන. නමුත් තාම ලයිට් වතුර ගන්න ග්‍රාම සේවක කෙනෙක්වත් ලියුමක් දෙන්නේ නැහැ අපිට. දැන් ලයිට් වතුර තියනවද? දැනගත් නැහැ අපිට ලයිට් වතුර. අවුරුදු 3කට වැඩි අපි මෙතන. සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ට අයිතිවාසිකමක් තියෙනවා මාස 3ක් එක ස්ථානයක ඉන්නවනම් මං හිතන්නේ ලයිට් වතුර ලබා දෙන්න ග්‍රාම සේවකගේ අයිතියක් ඒක. මේ ඉන්න ග්‍රාම සේවකලා ගැන මගේ ඉතින් හිතෙන්නේ නැහැ කොහොමද කියලා. දැන් එතකොට ඔබලා ඉන්නේ ලයිට් නැතුව? අපි වයර් එකක් ඇදලා පාවිච්චි කරනවා නැන්දම්මලා ගෙදරින්. ඒකෙනුත් ඉතින් ගොඩක් දුරට විදුලි උපකරණ එකකට වැඩිය පාවිච්චි කරන්න බෑ. දෙකක් විතර ගැහුව ගමන් ගින්දර එනවා. අර වයර් එක පොඩි හින්දා පිච්චෙනවා. ඒ වගේ දේවල් වෙනවා. ඒත් ඉතින් අපි ගොඩක් බලපෑම් කරන්නේ මට නොඑක අවස්ථාවල හිතලා තියෙනවා. ඉතින් අපි මේම රජයක පොලිසියක කරලා තියෙන උදව් එක්ක මොකක් හරි උදව්වක් ඉල්ල ගන්න පුළුවන් නේ කියලා හිතලා තියෙනවා. නමුත් ඉතින් අපි කියන්න ඕන දේවල් නෙවෙයි ඒවා කියලාත් එහෙම හිතෙනවා. ගෙවිච්ච කාලේ ගැන හිතුවොත් මොකද හිතෙන්නේ? සතුටුයි ඉතින් අපි දුක් විඳගෙන හිටියත්
සමාජයක ශාසනයක මේ යම්කිසි දෙයක් පොඩි හරි දෙයක් වෙලා තියෙනවා කියලා සතුටක් තියෙනවා හිත ඇතුලේ. අවංකවම එහෙම සතුටක් තියෙනවා හිත ඇතුලේ. දැන් මේ කෝට්ටේ පන්සලේ විහාරස්ථානයේ ඝාතකයන් අත්අඩංගුවට ගත්තේ ඔබේ සාක්ෂිය මතනේ. ඔව්. මූලික වශයෙන් ඔව්. දැන් කවුරු හරි කෙනෙක් හිතුවොත් මේ මනුස්සයා පවුවම මට උදව් කරන්න ඕනේ කියලා කොහොමද ඒ දේ කරන්න මොකද්ද ඉල්ලීම? ලොකු බලාපොරොත්තු නැහැ. මට කියලා මං ගොඩාක් සැප පහසු වින්ද කාලයක්. මගේ ත්‍රිවිල් තිබුණා, හොඳ රැකියාවල් තිබුණා, හොඳ සමාජයේ හිකියා. ඒ වගේ දේවල් තිබුණා. මගේ හොඳ ඥාති පිරිසක් ඉන්නවා අම්මගේ පැත්තේ. උසස් රජයේ ස්ථානවල රැකියා කරන අය ඉන්නවා. ඒ වගේ අම්මගේ පාර්ශවයේ හොඳ වැදගත් විදියකින් ඉන්න කට්ටිය ඉන්නවා කිව්වොත් හොඳයි. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ මම ඒ ගම රට අතහැරලා ඒ හැම දෙනාම මට මග හැරලා තියෙනවා. ඒගොල්ලොත් අපිව මග හැරලා තියෙනවා. ඒ කියන්නේ ඔබ කියන්නේ සමහර විට ඔබ එදා ඒ දුරකථන අංකය වැල්ලේ ලියන්නේ නැතුව මේ ගැන වචනයක් කතා නොකර හිටියනම් ඔබේ ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබ්බා කියලා. වෙනස් වෙන්න තිබුණා. මම ඒක හොඳයි කියලා කියන්නේ මොකද අර ඒකෙදී බලපෑම් කිරීමත් සමග අපේ යම්කිසි අඩාල වීමක් ඇති වුණා. හිත ඇතුලෙන් චකිතයක් බයක් වගේ ඇති වුණා මිනිස්යන් හැටියට අපි ඉතින් දුර්වලයිනේ. හොඳ දෙයක් අරන් නොගින්දා ඒ පැත්තෙන් ශක්තිමත් වෙලා හිටියක කොයි වෙලෙතින් රැකියාවකට යන්න දැන් අපි මාළු වෙළඳ සැලේ කැඳ ව්‍යාපාරය කරා. ඒ වගේ තැනකට ඇවිල්ලා වුණත් ප්‍රසිද්ධියේ ඉන්න ටිකක් අදිමදි වුණා ඉතින්. අවංක ප්‍රකාශ කරනවා නම් ඉතින්. අවුරුදු 13කට පස්සේ තමයි සංජීවනයේ වෙනම ඔව් බී හේමන්ත සංජීව මේ ගැන අපිට කිව්වේ. ඉතින් අවුරුදු 13ක ඔහුගේ ජීවිතයට මුහුණ දෙන්න සිදුවෙච්ච අරගල තමයි මේ කතාවෙන් කිව්වේ. ඉතින් අපරාධයකට එරෙහිව කෙලින් හිටගෙන ඒ විරුද්ධව කතා කරලා ඊට විරුද්ධව සාක්ෂි දීලා බය නැතුව අද ඔහුට ඒ හරහා ලැබිච්ච ප්‍රතිවිපාක සහ ඒකේ ප්‍රතිඵල ඔහු මේ විදිහට සඳහන් කරා. ඉතින් අපි බලමු ඔහුගේ ඉදිරි ජීවිතේ කොහොම වේද කියලා බලන් ඉමු. ඉතින් බොහොම ස්තුතියි සංජය අපිට මේ කතාවට එකතු වුණාට. ඔබතුමාලටත් ගොඩාක් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ අවුරුදු 13ක් මෙහෙම ගෙවිලා ගිහින් මේ වගේ ප්‍රශ්නයක් අහන්න හරි ඕගොල්ලන්ට කොහොමද වුනේ කියලා කටවචනයක අහන්න හරි අද වෙනකන් ඔබතුමාලා විතරයි ඉදිරිපත් උනේ. ඒ පිළිබඳව මම ගොඩාක් මගේ බිරිඳත් දරුවොත් වෙනුවෙන් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපි මේ වගේම සාකච්ඡාවකින් තවත් දවසක හම්බ වෙමු. බොහොම ස්තුතියි.